시작부터 오랜 시간 배워가야 하는 세상 단어 한마디 한마디마다 담긴 삶의 의미들 아유보안 반가워요 안녕하세요 어서오세요 한국말 선생님과 අයිබෝවන් හංගම්මාල ඔඩිකේෂන් පාඩමට ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි පාඩමට ඉතාමත් වැදගත් මාතෘකාවක් තෝරගත්තා. ගොඩක් දෙනෙක් මේක දැක්කොත් බය වෙන්නත් පුළුවන්. මම ඔයගොල්ලන්ට ලේ පෙන්නයිද කියලා නැහැ. මම ලේ පෙන්නන්නේ නැහැ. බය වෙන්න එපා. අපි අද කතා කරන්නේ ලේ ගැන. ඒ කියන්නේ කොරියාවේ ජීවත් වෙනකොට අපි දැනගෙන ඉන්න මොන වචන. ඒ සම්බන්ධ කරුණු එක්ක ඔයගොල්ලන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ලේ සම්බන්ධව අපි අද කතා කරමු. පාඩමත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් ඔබට පුළුවන් ලයික් එකක් දාන්න. එතකොට මම දන්නවා ඔයගොල්ලෝ මාත් එක්ක ඉන්නවා. ඔයගොල්ලෝ මේක බලනවා කියලා. අනිත් අයට බෙදලා දෙන්න. ඒක තමයි ඉතාමත් වැදගත් වෙනවා. මේවෙන් ගොඩක් ඉගෙන ගන්නවා නම් මම කැමති ඒකම කරුණු හොයලා බලන්නත් ඔයගොල්ලෝ අමතක කරන්න එපා. එහෙනම් අද පාඩමට අපි එකතු වෙමු. අද අපේ පාඩමේ නම P කිව්වහම ලේ කියන තේරුම. අපේ ඇඟ පුරාම ලේ හැම තැනම දුවනවා. ඒ නිසා තමයි අපි ජීවය ලබාගෙන ඉන්නේ නේද? ලේ කියන වචනේ වගේම අපිට තව වචනයක් තියෙනවා රුධිරය කියලා. අපි කතා බහේදී ලේ කියලා කිව්වට සාමාන්‍යයෙන් රෝහලක යම්කිසි පරීක්ෂණයක් කරන වෙලාවට අපි කියන්නේ රුධිර පරීක්ෂාව, ලේ පරීක්ෂාව කියලාත් කියනවා. රුධිර කියලා වචනයක් පාවිච්චි කරනවානේ. අන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන තවත් වචනයක් තියෙනවා P කියන වචනයට සමාන. ඒ තමයි හ්යල් එක්. මේක උච්චාරණය කරනකොට හ්යාරෙක් කියලා කියන්න ඕනේ. හ්යාරෙක් කියන්නේත් P කියන වචනයටම සමාන වචනයක්. P කිව්වම අපේ දැන් ඇඟ පුරාම දුවන මේ යම්කිසි මේ ද්‍රාවණයක් වගේ එකක් නේද? මේක ඇතුලේ අපි සාමාන්‍යයෙන් කොටස් 4කට බෙදලා කතා කරනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා සහ රුධිර ප්ලාස්මාව කියලා. මේ කොටස් 4 ගැන අපි ලේ ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කරන නිසා මට හිතුණා ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වචන දැනගෙන ඉන්නවා නම් ගොඩක් වැදගත් වෙයි කියලා දෙන්න ඕනේ කියලා හිතුණා. කොරියානු භාෂෙන් මේවට මොනවද කියන්නේ කියලා අද අපි බලනවා. ඔන්න බලන්න මෙතන ඉන්නවා රතු පාටින් නේද? කවුද මේ ඉන්නේ? රතු රුධිරාණු. රතු රුධිරාණු අල්ලගෙන ඉන්නවා එකක් නිල් පාටට. ඔයගලන්ට පේනවා ඇති O2 කියලා තියෙනවා. මොකද්ද? ඔක්සිජන්. අපි පෙනහළු සම්බන්ධ පාඩමේදී මේ ඔක්සිජන් කියන වචනේ ඉගෙන ගත්තා. මොකද්ද කොරියානු භාෂෙන් කියන්නේ? සංසෝ නේද? සංසෝ ඇඟ පුරාම අරගෙන යනවා. උන්බන් හදා කියලා කියනවා. උන්බන් හදා කියලා කියන්නේ යම් තැනක සිට තවත් තැනකට අරගෙන යනවා. ප්‍රවාහණය කරනවා කියන තේරුම. අපි හුස්ම ගන්න ඔක්සිජන් මේ රුධිරය දිගේ තැන් තැන් වලට අරගෙන යනවා. සංසෝරිල් උන්බනදා. කවුද මේක කරන්නේ? රතු රුධිරාණු නේද? ඒකට කොරියානු භාෂෙන් කියනවා චොක්හ්යල්ගු කියලා. චොක්හ්යල්ගු කියන වචනේ අනිවාර්යයෙන් මතක තියාගන්න. එයා නැත්තම් අපිට ඔක්සිජන් උන්බන් කරන්න බෑ. සංසෝ අරගෙන යන්න බෑ. සංසෝ උන්බන් හයිසු ඔෆ්සය. සංසෝ උන්බන් කරන්න නම් කවුද ඉන්නේ? රතු රුධිරාණු කියන කෙනා. මේ රුධිරයේ එක කොටසක් පමණයි. තවත් එක්කෙනෙක් ඉන්නවා. කවුද? සුදු පාටට ඉන්නවා සුදු රුධිරාණු. රතුයි සුදුයි කියලා පාට දෙක වෙනස් වුණාට දැන් මේ රතු රුධිරාණු එහෙම අරන් යන වැඩක් නේ කරන්නේ. සුදු රුධිරාණු කරන්නේ ඊට වඩා වෙනස් වැඩක්. සුදු රුධිරාණු අපේ සිරුරට එන බැක්ටීරියා වෛරස් වගේවත් එක සටන් කරනවා. සටන් කරලා අපිව ආරක්ෂා කරනවා. මේකට මොමල් බොහෝ හදා අපේ සිරුර ආරක්ෂා කරනවා කියලා කියන්න පුළුවන්. මොමල් බොහෝ හේය. සුදු රුධිරාණු කියන වචනය මෙයාට කියන නම කොරියානු භාෂෙන් මොකද්ද? පෙක්හ්යල්ගු කියලා කියනවා. පෙක්හ්යල්ගු කියන වචනය පස්සෙත් අපි ඉගෙන කතා බස් කරනවා. හොඳට මතක තියාගන්න සුදු රුධිරාණු, රතු රුධිරාණු කියන වචන දෙක. චොක්හ්යල්ගු, පෙක්හ්යල්ගු. එතකොට අපි තවත් දෙන්නෙක් ඉන්නවනේ නේද? රුධිරේ පීවල තව එක්කෙනෙක් ඉන්නවා රුධිර පට්ටිකා කියලා වර්ගයක්. මේගොල්ලෝ කරන්නේ අපේ ඉරිච්ච තැන් මහලා දෙන එක. නැත්තම් ගලාගෙන යන ලේ නවත්තන එක. අපි
මොකක් හරි තුවාලයක් වුණා කියන්නකෝ. දැන් එතකොට එතන හිලක්නේ ඇඟේ නේද? ඒ හිල වහලා දාන්න එපා නැත්නම් අපේ ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම එළියට පයින්නවනේ. මේ විදිහට එළියෙන් ඇතුළ බාහිරෙන් වහලා දාන එක තමයි මේගොල්ලෝ කරන්නේ රුධිර පට්ටිකා. අපි ඒවට කියනවා 혈소판 කියලා කියනවා. 혈소판. මේක උච්චාරණය කරනකොට 혈소판 කිව්වම හරි. 혈소판 කරන වැඩේ තමයි ඇඟෙන් පිටතට ලේ යන එක නවත්තනවා. පිටතට ලේ ගැලීමට අපි කියනවා චුල්හල් කියලා. මේ වචනේ මම පස්සේ නැවතත් කියලා දෙනවා. මේ චුල්හල් කියන දේ නවත්තනවා රුධිර පට්ටිකා වලින්. 혈소판 කරන්නේත් ලොකු වැඩක්. ඊටමත් වැදගත් වැඩක් නේද? ඊට පස්සේ ඉන්නවා මෙන්න මෙයා. කවුද මේ? අතේ තියෙනවා පෝෂණයේ අඩංගු බෑග් එකක්. ඒකම වතුරක් තියෙනවා. අපි කන බොන දේවල් වලින් ඇඟට සාරය උරාගන්නේ මෙන්න මෙයා නිසා. මොකද මෙයා තමයි ලේ දිගේ අරන් ගිහිල්ලා අපේ ඇඟට මේව සපයන්නේ. 혈장 ප්ලාස්මාව. රුධිර ප්ලාස්මාවට අපි කියනවා 혈장 කියලා. 혈장 මතක තියාගන්න අපිට වතුර සහ පෝෂණය ඇඟ පුරාම අරගෙන යන්න මේ කෙනාව අවශ්‍ය වෙනවා. 혈장. දැන් අපි 4ක් කිව්වා. රතු රුධිරාණු, 족혈구, සුදු රුධිරාණු, 백혈구, රුධිර පට්ටිකා, 혈소판, ප්ලාස්මාව. රුධිර ප්ලාස්මාවට කියනවා 혈장 කියලා. මේ ඔක්කොම තියෙන්නේ කොහෙද? 혈액. සිරුර පුරාම යන්නේ කවුද? 혈액. මේ 혈액 ඇතුලේ තියෙන දේවල් ගැන අපි කතා බස් කරා. මේ දේවල් අපේ සිරුරට අවශ්‍ය නිසා සිරුර පුරාම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා යවන්නේ කවුද? කෙනෙක් ඉන්නවා ඊටමත් වැදගත්. 심장 හදවත නේද? හෘදය කියලාත් අපි කියනවා. හෘදය හදවත 심장. 심장 කොටස් දෙකකට වෙන් කරනවානේ. එක පැත්තක් පම්ප් කරලා යවනවලේ අනිත් පැත්ත නැවතත් 심장 එකට ගෙන්න ගන්නවා. අරගෙන ආයෙත් පිරිසිදු කරලා ආයෙත් පම්ප් කරලා යවනවා නේද? මේ පම්ප් කරන වැඩේ තමයි හදවතින් කරන්නේ. හදවත කියන මේ 심장 නොනවත්වා අපි වෙනුවෙන් වැඩ කරනවා. අපිට ජීවත් වෙනවා කියලා අපි කියන්නේ මෙයා වැඩ කරනකන් තමයි. 심장. මේ 심장 පම්ප් කරලා මේ රුධිරය පී යවන්නේ කොහෙටද? ඒ දේවලුත් දැනගෙන ඉන්න එක වැදගත් කියලා හිතනවා. අපේ සිරුරේ විවිධ අවයව වලට, ඉන්ද්‍රියන් වලට, පද්ධති වලට මේ ලේ යවනවා නේද? යවන තැන් අපි බැලුවොත් එහෙම මොළයට යවනවා. මොළයට අපි කියනවා න්වේ කියලා. න්වේ මොළය. මොළයට අනිවාර්යෙන් මේ රුධිරය අවශ්‍යයි නේද? මොළයට තමයි වැඩිපුරම අවශ්‍ය වෙන්නේ. මොළේ ගොඩාක් වැඩ කරන නිසා. ඊට පස්සේ තවත් අනිත් තැන් වලට සමානව යවනවා. මොනවාද? පේ අපි ඉගෙන ගත්තා පෙනහළු නේද? පෙනහළු වලට යවනවා. ඊළඟට කන් කියලා තියෙනවා. අක්මාව. විස සම්බන්ධ වැඩ කටයුතු අදාළ වෙන්නේ මේ කෙනාට තමයි. කන් අක්මාව. වී තියෙනවා. වී කියන්නේ අපි කන කෑම දිරවලා දෙන කම්හල නේද? ආමාශය. ආමාශයට තමයි මේ අපි කන දේවල් ඔක්කොම යන්නේ. වී තියෙනවා. ඒකම අපිට තියෙනවා වකුගඩු කියලා. වකුගඩු අපේ අපද්‍රව්‍ය එකතු කරලා තියාගන්න තැන තමයි 신장 වකුගඩු. මෙන්න මේ වගේ විවිධ පද්ධති තියෙනවානේ අපේ ඇඟ ඇතුලේ. ඒ දේවල් ඒ කරන දේවල් වෙනස් ඒගොල්ලෝ. අපේ ඇඟ අපේ සිරුර අපි වෙනුවෙන් කොයිතරම් වෙහෙස වෙනවද කියලා ඔයගලන්ට පේනවනේ නේද? ගොඩාක් වැඩ බාරගෙන වැඩ කටයුතු බෙදාගෙන කරගෙන යනවා අපේ ජීවිතය අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහට. මේ වචන ඔයගොල්ලෝ මතක තියාගන්න. න්වේ, පේ, කන්, වී, 신장. මෙතන මේ 신장 කියන වචනයයි 심장 කියන වචනයයි ටිකක් එකට ඇහෙන්න පුළුවන් නේද? 심장 කියලා කියන්නේ මියම් පච්චමක්ෂර එනකොට හෘදය කියන එක. 신장 කියලා කිව්වම වෙන වචනයක් වකුගඩු කියන තේරුම. දැන් අපි බැලුවා රුධිරේ මොනවද තියෙන්නේ? රුධිරේ පම්ප් කරලා යවන්නේ කවුද? කොහෙටද යන්නේ? දැන් හරියට මේ යන රුධිරය අපේ ඇඟට ගියේ නැත්තම් මොකද වෙන්නේ? අපිට එක අසීරුතා අමාරුකම් ඇති වෙනවා නේද? කැරකිල්ල ඇති වෙන්න පුළුවන්. 어지럼증 කියලා කියනවා කැරකිල්ලට. 어지럼증 තියනවා කියන්නේ කැරකිල්ල තියනවා. ටිකක් කැරකෙන ගතියක් ඇති වෙනවා. එතකොට පීරෝගම් කියලා කියනවා. පීරෝගම් කියලා කියන්නේ වෙහෙස මහන්සිය වැඩිපුර දැනෙන එක. උදේ නැගිට්ටාම නිකන් රෑ නිදාගත්තේ නෑ වගේ. පැය දෙක තුනක් වැඩ කරලා නිින්ද යනවා. නිකන් හරි අමාරුයි. පණ නෑ, තරහ යනවා. ඔන්න ඔය වගේ ගතිය ඇති වෙනවා. පීරෝගම් මහන්සිය නිසා. එතකොට තවත් දෙයක් තමයි මේ ඔළුව රිදෙන එක. හිස රදේ. හිස රදේට අපි කියන වචනයක් දූතොන්.
දුතොන් කියලා කියනවා. දුතොන් කියලා කියන්නේ ඔළුව රිදෙන එකට, හිස රදයට. ඒකම සුමි කප්පම් කියන රෝග ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන්. ටිකක් හුස්ම කෙටි ගතියක් දැනෙනවා, හුස්ම ගන්න අමාරු ගතියක්, හති දාන ගතියක්. අන්න ඒ වගේ ජුන්සන් ලක්ෂණ ඇති වෙනවා නම් අපි මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනකොට කියනවා අපේ සිරුරේ ලේ වලින් ඔක්සිජන් ලබා දෙන ප්‍රමාණය අඩු වෙලා. අන්න ඒක නිසා ඇඟේ නිකන් ශක්තිය අඩු වෙච්ච ගතියක් දැනෙනවා. ලේ මදිකම කියලාත් අපි කියනවා. මේකට කොරියානු භාෂෙන් පින්හල් කියලා කියනවා. පින්හල් කියලා කියන්නේ ලේ මද බව. අපි මේ වෙලාවට කියනවානේ යකඩ සහිත ආහාර කන්න, යකඩ විටමින් පෙති බොනවා නේද? පින්හල් කියලා කියන්නේ අන්න ඒ වගේ රෝග ලක්ෂණ ආවම. ඔබත් බලන්න ඔබට හිස රදේ, කැරකිල්ල, ඔය පිරෝගම්, මහන්සිය වගේ දේවල් තියෙනවා නම්, හුස්ම ගැනීම, සුමි කප්පම් වගේ චංසං තියෙනවා නම් පින්හල් ලක්ෂණ නිසා ඒ සම්බන්ධව රෝගීන් බලන වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක ඉතා වැදගත් වෙනවා නේද? දැන් මේ රුධිරය ගැන කතා කරන්නේ. මේ රුධිරයට අපි මේ කන බොන දේවල් එකතු වෙනවානේ ඔක්කොම. අපි සීනි ගොඩක් කෑවොත් මොකද වෙන්නේ? රුධිරයේ සීනි වැඩි වෙනවා නේද? රුධිරයේ සීනි වැඩි වෙනකොට මේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. ග්ලූකෝස් කියන එකට අපි කොරියානු භාෂෙන් ධං කියලා කියනවා. ධං වැඩි වෙනකොට අපි ඇගේ ඉන්න මේ තවත් ආරක්ෂකයෙක් මේ වැඩි වෙන ඒවා අයින් කරන්න. කවුද? ඉන්සියුලින් කියන හෝමෝන් එක ඉන්නවා. මේ හෝමෝන් එකෙන් කරන්නේ අපේ රුධිරයේ තියෙන සීනි ඔක්කොම එකතු කරනවා. වැඩි දැන් සීනි ටික වැඩි. මේ ඔක්කොම ටික එකතු කරලා ගබඩා කරනවා අපේ සිරුරේ තැන් තැන් වල. දැන් ඕගොල්ලන්ගේ ඇඟපත පොඩ්ඩක් බලන්න. අත්වල, කකුල්වල, බඩ, පිටහරිය මේ ඒ හරිය ලොකුවට ඇවිත් තියෙනවා නම් මහතට මේ දේ අපි කියනවානේ මේද තට්ටු බැඳිලා කියලා නේද? මේ ඔක්කොම අර ඉන්සියුලින් කරපු වැඩ තමයි. එයා අපි කාපු සීනි එකතු කරලා ශක්තිය විදිහට එකතු කරලා තියනවා කියලා තමයි කියන්නේ. මේවා යන්න ඕනේ අපේ සෛලවලටනේ. අපිට අවශ්‍ය ශක්තිය ලබා ගන්නනේ අපි සීනි ආහාරයට ගන්නෙ. නමුත් අනවශ්‍ය විදිහට ශක්තිය ඇඟට දාගත්තාම ඇඟ ඇතුලේ ගබඩා කරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ ගැන අපි වෙනම කතා කරන්න එපා නේද? ඒව ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ ලෙඩ හැදෙනවා. ලෙඩ හැදුනොත් තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. මේ සීනි වැඩි වුණාම වෙන දේ. රුධිරේ සීනි වැඩි වෙන එකට ලෙඩක් තියෙනවා. මොකද්ද? අපි කියනවා දිය වැඩියාව නේද? 탕뇨병 කියලා කියනවා කොරියානු භාෂෙන්. 탕뇨병. 탕뇨병 මේකත් 병 කියන වචනේ තියෙනවානේ මෙතන. ලෙඩේ කියන තේරුම නේද? 탕 කියලා කියන්නේ අර කිව්වා වගේ ග්ලූකෝස් මට්ටම. සීනි මට්ටම වැඩි කියන තේරුම. සීනි ලෙඩේ කිව්වහම හරි. සීනි වැඩි වීමේ ලෙඩේනේ. අපි කියනවා දිය වැඩියාව කියලා එකට. රුධිරයට සීනි ගොඩාක් එකතු කරගන්න නැතුව ආහාර ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. දැන් අර සිරුරට අපි ඉස්සෙල්ලා කතා කරානේ අපේ ඇඟ ඇතුලේ අපිව ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා කියලා. හරියට නිකන් හමුදාවක් වගේ. අපේ රටක් රකින්න හමුදාවක් වගේ තමයි අපේ ඇඟේ සුදු රුධිරාණු නේද? පෙක්කියල්ගු. මේ පෙක්කියල්ගු ඇඟ ඇතුලේ මදි වුණොත් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇත්තේ නැති වුණොත් එහෙම මේ ඇඟට එන වෛරස් බැක්ටීරියා එක්ක සටන් කරන්න බෑ. මේ ඇඟට අපිට කරදර කරන්න එන බැක්ටීරියා වෛරස් වලට අපි කියනවා සේග්යුන් කියලා. සේග්යුන් එක සටන් කරන්නේ කවුද? පෙක්කියල්ගු නේද? සුදු රුධිරාණු තමයි සටන් කරන්නේ. දැන් මේ පෙක්කියල්ගු අපේ ඇඟේ නැති වුණොත් අපේ සිරුර ආරක්ෂා කරන්න බැරි වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට මරණයට පත් වෙන වෙලාවල් ඉස්සර තිබ්බා. දැන් නම් රෝගී ලක්ෂණ අනුව වෛද්‍යවරු ගොඩක් සටන් කරලා ඒ ලෙඩුන්ව බේරන වෙලාවලුත් තියෙනවනේ නේද? පෙක්කියල්ගු අඩු වුණාම හැදෙන ලෙඩක් තියෙනවා. කොරියානු භාෂෙන් පෙක්කියල්ගු කිව්වේ සුදු රුධිරාණු නිසා ඇතිවන ලෙඩේ තමයි පෙක්කියල්병 කියලා කියන්නේ. පෙක්කියල්병. මේ පෙක්කියල්병 අපි කියනවා ලියුකේමියාව කියලා. ලියුකේමියාව කියන වචනය ඇතුලේ මේ සුදු රුධිරාණු කියන වචනය ගෑවිලාවත් නැහැ නේද? ඒ හින්දා සමහර වෙලාවට පොඩි කෙනෙක්ටවත් තේරුම් ගන්න බෑ මොකද්ද මේ ලියුකේමියාව කියන රෝගය කියලා. ලියුකේමියා කියන්නේ අපි පිටින් ගත්ත වචනයක්. අපි වචන හදනකොට ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒකයි වචන කියන්නේ දැනුම. දැන් මේ ඕහි කෝෂිල් තුලින් ඔබට වචන කියලා දෙන්නේ දැනුමත් එක්ක ඔබට වචන ඉගෙන ගන්න. පෙක්කියල්병 කියන රෝගය සුදු රුධිරාණු අඩු වෙලා නැත්තම් සුදු රුධිරාණු වල මේ ප්‍රමිතිය හොඳ නැතිව වැරදිව පිළිකාවක් වගේ කියනවා එක. අපි ඒකට කොරියානු භාෂෙන් කියනවා පෙක්කියල්병 කියලා. අපේ මේ රුධිරය ගමන් කරන මාර්ගයට අපි කියනවා 혈관 කියලා. 혈관 තුලින් තමයි මේ රුධිරය ගමන් කරන්නේ. දැන් මේ මාර්ගයේ මොනවා හරි
බැරියර්ස් දාලා වහලා තිබ්බොත් මොකද වෙන්නේ? වාහනයකට ඉස්සරහට යන්න බෑනේ නේද? ඉස්සරහට ගලාගෙන යන්න ඕනේ මේ රුධිරය මගින් නවතිනවා. මේ විදිහට අපි කන දේවල් හොල්ගන් මත රැඳිලා තිබ්බොත් එහෙම අපි ලෙඩ වෙනවා. ඒ ලෙඩේට අපි කියනවා මොනවාද? කොලෙස්ටරෝල් කියලා කියනවා නේද? කොලෙස්ටරෝල් තියෙනවා කියලා අපි කියනවා. මේකට අපි කොරියානු භාෂෙන් කියන්නේ 고지혈증 කියලා. 증 කියන වචනේ අවසානයේට ඇවිත් තියෙනවා. 증 කියලා આવත් ඔයගොල්ලෝ මතක තියාගන්න රෝගයක් කියන තේරුම. 병, 증 මේ දෙකම එකම තේරුම. 고지혈증 කියලා කියන්නේ මේ මේද තට්ටු ගොඩක් බැඳිලා 혈관 රුධිර නාලවල මේද තට්ටු බැඳීමේ රෝගය තමයි 고지혈증 කියලා කියන්නේ. මේ 고지혈증 කියන රෝගයෙන් මිදෙන්න නම් අපි පුළුවන් තරම් තන්තු සහිත ආහාර ගොඩක් ගන්න කියනවනේ නේද? ඒකම ව්‍යායාම කරන එක ඉතා වැදගත්. දවස පුරාම වැඩ කරන එක නෙවෙයි ඇඟ වෙනුවෙන් වෙනම ව්‍යායාම කරන්න ඕනේ. එතකොට මත්පැන් සහ දුම් වැටි විශේෂයෙන්ම හොඳ නෑ කියලා කියනවා. බර අඩු කරගන්න ඕනේ නේද? ඔය වගේ අපේ සිරුර ගැන ගොඩාක් අපි හිතන්න ඕනේ. මොකද සිරුර අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. අපි අපේ සිරුර ආරක්ෂා කරගන්න ඕනේ. අපි දුවන පයින්නකොට වැඩ කරනකොට එහෙන් මෙහෙන් කැපිලා අපේ අතින් එකපාරට තුවාල ඇති වෙනවා නේද? තුවාල ඇති වෙනකොට අපි කියනවා සංචෝගා නදා. සංචෝගා නස්සයෝ කියලා කියනවා. මේ සංචෝ වෙනවා කියන්නේ අපේ රුධිරය ඇඟෙන් පිටතට පයින්නවා කියන්නේ. එතකොට කවුද ලේවල මේ ඇතිවෙච්ච තුවාලේ වහලා දාන්නේ? හෙල්සොපන් එනවා නේද? හෙල්සොපන් ඇවිල්ලා ඇඟෙන් පිටතට ලේ වැగిරීම නැති කරනවා. මේ ඇඟෙන් පිටතට ලේ වැටෙනකොට අපි කියනවා චුල්හෙල් කියලා. චුල්හෙල්. ඒක ගොඩාක් ලේ යන්න හොඳ නෑ නේද? ගොඩාක් ලේ ගියොත් එහෙම මැරෙන්නත් පුළුවන් නේ. ඒ නිසා ඒක පොඩි තුවාලයක් නම් ඒ වෙලාවෙම ටට්ටක් ගාලා ඒවා පට්ටිකා රුධිර පට්ටිකා වලින් ඒක වහලා දානවා. ඒ නිසා අපි අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් වෙත යන්නේ ඒකයි. ඊටමත් භයානක තත්ත්වයක් නිසා නේද? චුල්හෙල් කියන්නේ ඊටමත් භයානක තත්ත්වයක්. චුල්හෙල් කියන වචනේ අපිට එහෙම මෙහෙන් ඇහෙන්න පුළුවන්. ඒ වචනේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක ඊටමත් වැදගත් වෙනවා. මේ රුධිරය ගැන කතා කරනකොට තවත් දෙයක් කියන්න ඕනේ. අපි ආසාවෙන් කරන හොඳ පුණ්‍යවන්ත වැඩක් තියෙනවා. මොකද්ද? ලේ දන් දෙනවා අපි නේද? තව කෙනෙක්ට ලේ දෙනවා කියලා කියනවා. ලේ දෙනකොට අපි හොන්හෙල් කියලා කියනවා. හොන්හෙල් ගොඩක් අය ගොඩක් වෙලාවට කරනවා නේද? අදාළ බරක් සහ ඒ අදාළ මේ ලේ වර්ගයේ ප්‍රමාණය ඒගොල්ලෝ බලලා තමයි ගන්නේ. මේ විදිහට හොන්හෙල් කරලා ආවා කියලා කියනවා. මම ගිහිල්ලා ලේ ටිකක් දීලා ආවා. හොන්හෙල්. ඒකත් මම හිතනවා වැදගත් වෙයි ඔයගොල්ලන්ට. මෙන්න මේ වගේ දේවලුත් අපි කරනවා රුධිරය සම්බන්ධව නේද? ওই විදිහට අපි කතා කරාද ගොඩක් රුධිරය ගැන, ලෙඩ ගැන, රුධිරය හැදිලා තියෙන විදිහ ගැන, මොනවද කෙරෙන්නේ? රුධිරය කියන්නේ මොකක්ද? රුධිරය කොහොමද හැදිලා තියෙන්නේ? රුධිරය නිසා ඇතිවන රෝග ලක්ෂණ තියෙනවා. අපි කොහොමද රුධිරය හොඳින් පවත්වාගෙන යන්නේ? මේ දේවල් අපි කතා බස් කළා. තවත් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් තවත් වැඩසටහනකින් අපි මේ ගැන වෙනම කතා බස් කරමු. අද කතාවෙන් ඕගොල්ලන්ට මෙන්න මේ වාක්‍ය පෙන්නලා දෙන්න කැමති. මාත් එක්කම කියවන්න. ඕගොල්ලන්ට ඉගෙනගත්ත වචන නැවතත් මතක් කරගන්න පුළුවන්. 피는 우리 몸에 중요합니다. 혈액은 산소를 운반합니다. 적혈구는 산소를 운반합니다. 백혈구는 세균을 공격합니다. 혈소판은 출혈을 막습니다. 혈장은 영양소를 운반합니다. මේ පාඩමේන වචන සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තවත් ඔහි කියෝශීල් පාඩමකින් ඔබ හමු වෙන්නම්. මේ වචනත් එක්ක ඔබේ අත්දැකීම් හොඳින් මතක් කරගන්න. මේ වචන කොහෙන්ද ඇහෙන්නේ කියලා බලන්න. එහෙන් මෙහෙන් ඇහෙන වචන අරගෙන ඔගොල්ලොත් අලුත් වාක්‍ය හදලා තව කෙනෙක්ට කියන්න. රුධිරය ගැන ඉගෙන ගන්න. ඔබේ රුධිරය පිරිසිදුව තබා ගන්න. එහෙනම් නැවත හමු වෙමු.